හලෝ හලෝ යාළුවනේ මේ ටක් ගාලා මේ මම වීඩියෝ කරන්න හිතුවේ මේ මගේ දැන් අර මම මේ ප්ලේලිස්ට් එකක් මේන්ටේන් කරනවානේ ඩිස්කෂන් විත් හිප්පයි කියලා එකක්. ඒතර මම ඒකේ පොඩි දාර්ශනික ටෝක් ටිකක් ඉෂුව කරනවා. හරිද? එතකොට මේ ඒක බලලා මේ එක්කෙනෙක් මට ප්‍රයිවට් මැසේජ් එකක් දාලා තිබ්බා මේ උඹ YouTube එකේ ඇවිල්ලා මේ දාර්ශනික ටෝක් ඉෂුස් කරනවා මේ උඹට උඹට ඩිග්‍රියක්වත් තියෙනවද? උඹ කැම්පස්වත් ගිහිලා තියෙනවද? හරිද? මේකට මට පොඩ්ඩක් දුක හිතුණා යාළුවනේ. ඉතින් මේ හරිද? මේ අත්ත වශයෙන්ම කිව්වොත් ඉතින් මේ අපිට එහෙම යන්න බැරි වුණා. ඉතින් ඒ වුණාට ඉතින් මේ දැනුම එකතු කරගන්න මචන්ලා එහෙම කැම්පස් යන්න ඕනේ නැහැ. ඒකයි මම හැමතිස්සෙම උඹලට කියන්නේ. මේ දැන් ඉන්ටර්නෙට් තියනවානේ උඹලට අතේ මොබයිල් ෆෝන් එක තියෙනවා හැමතිස්සෙම. මේ උඹට ඒකෙන් ඩේටා දාලා අනවශ්‍ය දේවල් බලන්න නැතුව මේ ඉගෙන ගන්න දේවල් බැලුවොත් එහෙම මේ ඔයාලා කැම්පස් ගියා වගේම තමයි. හරි? මේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් දේවල් තියෙනවා. මේ හරි ඒක පැත්තකින් තියෙමුකෝ. දැන් මම මේ කියන්න හේතුවේ මේ ඇත්තටම මේ මට කැම්පස් යන්න බැරි වුණේ. මේ ඩිග්‍රියක් ගන්න බැරි වුණා කියලා කිව්වනේ මට. ඒකට මම හේතුව හොයාගත්තා. මම හේතුව පෙන්නන්න. හරිද? මෙන්න මේක තමයි හේතුව. මේක පෙන්නවට පස්සේ ඒ අහපු එක්කනාට මං හිතනවා මං උත්තරේ දුන්නා කියලා. මේ එහෙනම් මචං මං හිතනවා මේකව බලයි කියලා. හොඳේ? මේක ඔයාට මේ දැක්ක නේද යාළුවනේ මේ අපේ කාලේ හිටිය ඉස්කෝලේ ටීචර්ස්ලා තමයි එහෙම තමයි හිටියේ අපිට. ඒතකොට යාළුවනේ අපිට ඉස්කෝලේ ඇත්තටම යන්න කැමැත්තක් තිබ්බේ නැහැ මේ තේරෙනවනේ. ඉතින් ඒතකොට ඉස්කෝලේ ගියේ නැහැ කියන්නේ කැම්පස් යන්න බැරි වෙනවනේ යාළුවනේ. ඒ කියන්නේ ඉගෙන ගන්න ආසාවක් තිබ්බේ නැහැ. ඉතින් ඒ ටීචර්ස්ලා ඒ වගේ ටීචර්ස්ලාම හිටියේ. හැබැයි මේ දැන් පොඩි උන් යනවා ඉස්කෝලේ. ඒකට හේතුව තමයි යාළුවනේ මෙන්න මේකදී ඕක තමයි හේතුව. මේ මං හිතනවා මේ ඔයාට උත්තරේ හම්බුණා කියලා හරියට. මේ හරියට යාළුවනේ එහෙනම් ඔන්න මගේ රීසන් එක ඕක තමයි. ඉතින් මේ කේස් එක උනේ මේ ඉස්කෝලේ යන්න බැරි වුණේ ওই සීන් එකකින් තමයි. මේ එහෙනම් අපි හමු වෙන වීඩියෝ එකකින්.